time to love like Fairy Queen. Fairy Queen. Fairy Queen. අසම්පූර්ණ හරි මොනවා හරි විදියකට ඕනෑම දෙයක් ඒ හැඩයෙන් තියෙන්න දෙන්න ඕනේ. ඒක නිකන් අපි සබාදහම දිහා බැලුවොත් අපිට හොඳටම තේරුම් ගන්න පුළුවන් මම මේ කියන සංකල්පය. දැන් මම ඇයි මේක තෝරගත්තේ? මිනිස්සු ඒ දේවල් ජීවත් වීමේදී යම් දේවල් සම්පූර්ණම විදිහට හරියට නුඹලට එහෙම බලන්නේ යෑම නිසා ගැටලු ගොඩක් ඇති වෙනවා. ඒක පෞල් ජීවිතය වෙන්න පුළුවන්, නෑදෑ සම්බන්ධතාව වෙන්න පුළුවන්, තමන්ගේ ජීවිතය වෙන්න පුළුවන්, මොනවා හරි මත පොඩි ගැටලු ඇති වෙනවා. ඒක විශාල ගැටලු වගේ වෙන්න පුළුවන්. මේ අපිට රතු ලයිට් එකක් වුණානේ, කලර් ලයිට් එක. රතු ලයිට් එක කියන්නේ මේ සමහර වෙලාවලට අපි නවතින්න ඕන. සමහර වෙලාවට ඒකත් මම මේ මැදින් එකතු කරේ ඒකත් අර ජීවිතයේ මේ දෙයක්. අපි යනවා දිග ගමනක් යනවානේ. ජීවිතය කියන්නේ ගමනක්. එතකොට ඒ ගමන තුල විවිධ කියන්නේ කාල පරිච්ඡේද එනවා අපිට. චැප්ටර්ස් වගේ පොතක් ගත්තොත් හැම එකම එක වගේ නෑ. ඒවා විවිධ අත්දැකීම් තියෙනවා. ඒක නොඑක් විදිහේ විපර්යාස නේ. සබාදහම ආයෙත් ගත්තොත් සබාදහම එක කාලවල තියෙනවා. සබාදහමේ රස්නේ කාලවල දැන් අපේ ලංකාව ගත්තොත් රස්නේ කාලවල තියෙනවා. ඒකට අපිට කියනවා තද අවුවේ අපි ඉරේලියට හරි ආදරේනේ. අපිට නැතුව බෑනේ. මම හරි ආසයි දීප්තිමත් ඉරේලිය වැටලා තියෙන කාලයක් තමයි මං ආසම. දැන් මේ දවස්වල රස්නේ තමයි. ඒකට මං ආසයි ඒකට. උදේට ගිහිල්ලා එළිය බලන්න, අවුව බලන්න, ආස බලන්න ඒකට මං ආසයි. එතකොට ඒ තද අවුව අපේ සමාජයට අපේ ශරීරයට හිත කරයි. ඒක විද්‍යාත්මක කාරණා අවශ්‍ය නැහැ නේ. ඉතින් ඇයි එහෙම කියන්නේ කියලා කියන්නේ. මේ ශරීරයට වෙන හානි මොනවද කියන එක ඒක ඕන කෙනෙකුට හොයලා දැනගන්න ඕන. මං කියන්නේ ඒකේ සංකල්පමය බව සහ ඒක අපි කොහොමද අපේ කියන්නේ ජීවිතයට සම්බන්ධ කරගන්නේ. ඒතර රස්නි කාලේ අපි අවුවේ වැඩි යන්නේ නැහැ. අපි අතුරට වෙලා ඉන්නවා. එහෙම ඉන්න අපිට හේවණක් තියෙන්න ඕන, නිස්කලංක දැනක් තියෙන්න ඕන. ඒතර වැහි කාලේ තියෙනවා. එතකොට දැන් සමායික කියලා සමහර රටවල ඒ මිනිස්සුන්ට ඒ කාලේ ජීවිතේ මේ වෙනස් විදියකට අත්දැකීම් ගන්න වෙන්නේ. ඒ කාලේ එනකන් ඉන්න වෙනවා. අපිට නම් එහෙමම නැහැ. අපිට අවශ්‍ය නම් අපේ වැඩ කටයුතු කරගන්න පුළුවන්. අපි ජීවත් වෙන මේ දේශගුණික පරිසරය. හැබැයි ඒ කාලවල බලන්න පරිසරය වෙනස්නේ. ඒතර ඒ කාලේ ඒ විදියට ඉන්න ඕනේ. කියන්නේ ඒ කාලේ අපි ඒ විදියට ගත කරාම අපිට ගැටලු එන්නේ නැහැ. මං කියන්නේ ජීවිතෙත් එහෙමයි. මේ හොඳ කාල සහ නරක කාල කියලා වර්ග කරගන්නේ අපිනේ. හොඳ කාල සහ නරක කාල කියලා නෑ. හැම කාලෙම හොඳ සහ නරක දෙකම තියෙනවා. ඒකයි මං කියන්නේ අන්න ඒක තේරුම් ගත්තොත් ඒ විදිහ තමයි ඒකට යන්න පුළුවන්. ඒක රටාවකට වගේ යන්න පුළුවන්. එතකොට අර සම්පූර්ණ බව කියන එක කොහෙවත් නැහැ කියලා මං කිව්වේ. ඒ කියන්නේ ඒක සම්පූර්ණ බව නෙමෙයි ඇත්තටම. ඒකේ අර්ථය ගත්තොත් ඒ කියන්නේ නිත්‍ය විදිහකට තියෙන්නේ නැහැ. වෙනස් වෙන සුළුයි සියලුම දේ. ඒ නිසා ඒ වෙනස් වීමත් එක්ක යන්න පුරුදු වුණාම අර පර්ෆෙක්ට්නස් කියන එක නැත්නම් අර ਸਰව සම්පූර්ණ භාවය කොහෙන්වත් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක ඒ විදිහට අපි ගන්නවා. එතකොට සම්පූර්ණ බව අර හොයාගෙන යනකොට කියන්නේ අපි මහා නිකන් අමුතු විදිහකට දැඩි විදිහට එතකොට තමයි අපිට ගැටලු ඇති වෙන්නේ. කියන්නේ ගැටලුවට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. මොකද එහෙම සම්පූර්ණ බවක් නැත්තම් මේ කියන්නේ දැන් අපි හිතමුකෝ මොකක් හරි පිළිවෙලකට ජීවත් වෙන කෙනෙක්. ඒක මනුස්සයාගේ ස්වභාවයට අනුව ජීවත් වෙන කෙනෙක්. තවත් විදිහකට ජීවත් වෙන කෙනෙක් එක්ක අපි හිතමුකෝ ඔන්න
මිතුරු වුණා කියලා. යහළුවෝ මිතුරු ඇසුරක් කියමුකෝ. එතකොට අර දෙවිදිහක දෙන්නෙක් නේ දැන් මේ මුණ ගැහෙන්නේ. එතකොට අනිත් කෙනා හිතන එක සාධාරණ නෑ මේ මිනිස්සයා දැන් තමන්ගේ තියෙන පිළිවෙලවල් එයාගේ තියෙන යම් qualities කියමු යම් ගුණාංග එතකොට පුරුදු හිතන දේවල්ගේ ආකල්ප මේ දේවල් මේ අනිත් පුද්ගලයා තුල නැත්තම් ඒක කොහොමද කියන්නේ මේ නොගැලපීම හරි එහෙම නැත්තම් මෙයා සම්පූර්ණ නෑ මෙයා බුද්ධිමත් නෑ මෙයාට පරිණත භාවයක් නෑ එහෙම කියන්න අපිට කියන්නේ එහෙම කියන එක ඉතින් සාධාරණ නෑ එහෙම කියන එක නිවැරදිත් නෑ ඒක ගලප්ප ගන්න ගියාමත් දැන් කියනවනේ අපි අනිත් කෙනාගේ විදියට ගැලපීලා ඉන්න ඕනි කියලා ඉතින් එහෙම සමහර අයට පුළුවන් කැපවීමක් කරලා ඒ අනුව ඒ විදියට ටික හැඩ ගැහිලා කියන්නේ එහෙම හැඩ ගැහිලා ජීවත් වෙන අමාරු එක දිගට යද්දි හති වැටීමක් වගේ වෙන්න පුළුවන්. එහෙම හැඩ ගැහෙන්න නෙමෙයි. ඉතින් ඒ අදාළ මිනිස්සයා ඒ විදියට ජීවත් වෙනවා. තමන් මේ විදියට ජීවත් වෙනවා. ඔකර ප්‍රශ්නයක් එන්නේ තර්ක කරන්න ගියාම යම් ගැටලු විසඳන්න ගියාම එහෙම නැත්නම් අදහස් ප්‍රකාශ කර ගැනීමේදී දැන් දෙදෙනෙක් අතර අදහස් ප්‍රකාශ කර ගැනීමේදී ගැටලු ඇති වෙන ප්‍රධානම දේ තමයි තමන්ගේ දැනුම් ප්‍රමාණය ඒ සාකච්ඡාව ඇතුලේ පෙන්වන්න ගියොත් එහෙමත් නැත්නම් මොකක් හරි ඊගෝ එකක් තියාගෙන මම මෙයාට වඩා උඩින් ඉන්නේ දැනුමින් මම ඔයාට වඩා දැනුමින් සහ අවබෝධයෙන් මම හැම දෙයක් අදින්ම ඔයාට වඩා පරිණතයි කියලා කෙනෙක් එහෙම හිතන කෙනෙක් තව කෙනෙක් එක්ක යම් සාකච්ඡාවක ලැබුණොත් එතන ඒක අපහැදිලි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මොකද ඒ ඊගෝ එක අනිත් එක්කෙනාට තේරුණොත් එයා ඒ සාකච්ඡාව ඇතුලේ ඉන්නේ කෘත්‍රිමව. එයා ස්වාභාවික වේ සාකච්ඡාවට සහභාගී වෙන්න හැකියාවක් නැති වෙනවා. ඒ කියන්නේ හැකියාව අපි සීමා කරනවා. අපි අර මේ අපේ තියෙන ඒ යම් ඊගෝ එකක ලක්ෂණ එතන කියන්නේ අපි පේන්නේ නැහැ කියලා හිතුණත් පෙනෙන බව දැනගෙන නොහිටියොත් අනිත් පුද්ගලයා. එතකොට මේ ඒ සාකච්ඡාව ඒ කියන්නේ sannivedane හරියට ඒ දෙන්න අතර වෙන්නේ නැහැ. ඒතර ඒ දෙන්න අතර ඇත්තටම අවංක මිතුරුකමක් හරි නැත්නම් මොකක් හරි වෙන සම්බන්ධතාවයක් තියෙන්න විදියක් නැහැ. ඒක ඇත්ත අව්‍යාජ බව කියන එක එතනින් ටිකක් ඈත්මත් වෙනවා. අන්න ඒ වගේ paludu ඒ කියන්නේ ඒක paludu වීමක් බවට පත් වෙනවා මේ සම්බන්ධතාවය. ඕක දිගට මේ සම්බන්ධතාවය ඉදිරියට පවත්වාගෙන යනකොට. මොකද හේතුව එක්කෙනෙකුට සිද්ධ වෙනවා අනිත් කෙනාගේ තියෙන දේවල් එක්ක ගැළපීලා ඉන්න. එතන ගැටුම වළක්ව ගන්න. දැන් ඔයාට වැඩිය මම දන්න කෙනෙක්. හරි. එහෙම නැත්නම් මේ ප්‍රශ්නේ ඔයාට වඩා හොඳට මට විසඳන්න පුළුවන් පොඩ මං කියන දෙයට මේක කරන්න. මේ විදිහට වගේ අදහසක් ආවොත් එතන අනිත් පුද්ගලයාගේ හිතේ කිසියම් අපහැදිලි කියන්නේ එයාගේ අප්‍රසාදයක් නිකන් තියෙන ගෞරවනීය භාවයේ අඩුවක් වගේ වෙන්න පුළුවන්. මොකද ওই වගේ හරිම සියුම් කාරණා මම දකිනවා මේ සබඳතාවල. ඒ කියන්නේ ඇත්තටම ඒ පුද්ගලයන්ගේ තියෙන ඒගොල්ලෝ ඉස්සරහට ගෙනියන ගුණාංග සහ ඒ ඉගලන්ගේ තියෙන ඒ ගෞරවණී අනිත් පුද්ගලයාගේ ගෞරවය ආරක්ෂා කරන්න ඕනේ කියන තියෙන කිසියම් ප්‍රමාණයක් ඒ ප්‍රමාණය අඩු වැඩි වශයෙන් තියෙන එක කාරණේ මත තමයි ඕනෑම සම්බන්ධතාවයක් ඊටාම හොඳ කියන්නේ ඒක හෙල්දි කියලා අපි කියන්නේ ඒක නිරෝගී කියන අර්ථය නෙමෙයි එන්නේ එතන ඇත්තටම ඒක අර හොඳ සම්බන්ධතාවයක් කියන්නේ මේ හෙල්දි රිලේෂන්ෂිප් එකක් කියලා කියන හොඳ සම්බන්ධතාවය කියන්නේ ඒවා හරිම අවංකයි හරිම අව්‍යාජ සම්බන්ධතාව. එහෙම ඒක ලේසි නෑ. ඒකේ දෙපාර්ශවයෙන්ම තියෙන්න ඕනේ ඒ ගුණාංග ටික ආරක්ෂා කිරීමේ වගකීම. ඒකට ඉතින් කිසියම් පරිණතභාවයකුත් තියෙන්න ඕනේ. ඒ අවස්ථාව අනුව හැසිරීමේ තමන්ගේ තියෙන ඒ ගුණාංග ආරක්ෂා කරගෙන ඉන්න පුද්ගලයන්ගේ අපි දකිනවනේ. ඒගොල්ලෝ හරිම ඒගොල්ලන් වචන කතා කරත්
හුඟක් හිතලා කතා කරන්නේ මේක මම මෙහෙම කිව්වොත් මෙයාට මොන හරි ප්‍රශ්නයක් ඇති වෙයිද හිතේ ඉදෙයිද කියන අදහස හැමතිස්සෙම එයාගේ තියෙනවා. ඒක අපේ එක කාලවල වල මිනිස්සුන්ගේ අඩු වැඩි වශයෙන් තියෙනවා. මම කියන්නේ සමහර අපේ පරම්පරාවල් ගත්තොත් අපිට පෙර පරම්පරාවන් වල සමහර අයගේ අපිට වැඩිපුර දකින්න තිබුණා. නමුත් ඒකේ නැති අවස්ථාවක් තියෙනවා. දැන් වගේම තමයි. දැන් අපිට මොකද මතක තියෙන අතීතය ගත්තොත් මට නම් මම නිතර කියන්නේ අර මම මුල් කාලේ කියන්නේ මගේ කුඩා කාලේ ඉඳන් මම ජීවත් වෙච්ච ඒ පරිසරයේ මම ඇසුරු කරපු වැඩිහිටි චරිත මොකක් ඒගොල්ලෝගේ ඩිසිප්ලින් එක මේන්ටේන් කරා පුදුම විදිහක් ඒක මට හිතා ගන්නත් බෑ. මම දන්න අය ගොඩක් අය මගේ පවුලේ අය සහ මම දන්න ගොඩක් අය සහ මම ඊට පස්සේ මේ ක්ෂේත්‍රයට ආවට පස්සේ විශේෂ සාහිත්‍ය ක්ෂේත්‍රයට ආවට පස්සේ යසුරු කරපු සමහර අය ඒ ප්‍රවීණ ජේෂ්ඨ මේ ක්ෂේත්‍රයේ යම් ක්ෂේත්‍රවල පරපුරු අය ඒ මං හිතන්නේ ඒ තැනකට එනකොට දැන් ඔක මාර්ටින් වික්‍රමසිංහ මහත්මයා නිතර කියපු දෙයක්. ඔහුගේ පොත්පත්වලත් නිතර සඳහන් වෙනවා. මම දැකලා තියෙනවා ඔහුගේ සාකච්ඡාවල ඔහු ලියපු පොත්වල මේ කරුණු තිබෙන බව. ඒ කියන්නේ ප්‍රඥාව කියන එක ඒක බෞද්ධ දර්ශනයේ බොහොම ගැඹුරින් කතා කරපු දෙයක්. ප්‍රඥාව පහළ වුණාට ඒ කියන්නේ පහළ වෙන්න ඒකට ඒ පුද්ගලයා සෑහෙන විදිහට කැප වෙන්න ඕන. ඒක මහන්සි වෙලා හොයාගන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. ඒක සමහරට ජීවන අත්දැකීම් වෙන්න පුළුවන්, පොත කියවීමෙන් ලැබෙන දැනුම වෙන්න පුළුවන්, මිනිස්සෙක් හැටියට තියෙන මානුෂික ගතිගුණ. මනුස්සකම කියලා අපි සරලව කියනවා ගමේ භාෂාවෙන්. මේ වගේ සියුම් කරුණු බොහොමයක් එකතු වෙලා මේ ප්‍රඥාව කියන එක හැදෙන්නේ. එතකොට බුද්ධිමත් භාවය, උගත්කම, අධ්‍යාපනය හරි තවත් මොනවා හරි අපි හොයාගන්න දේවල් තුල සමහර විට ප්‍රඥාව කියන එක ඉතාම සුළු වශයෙන් තියෙන්නේ පුද්ගලයෙක් තුල. මේ සියලුම දේ ඒක රාශි කරගත්තත් ප්‍රඥාව කියන එක පහළ නොවෙන්නත් පුළුවන්. එතකොට ඒ ප්‍රඥාවෙන් තමයි අපි ඒක එළියක් වගේ, ඒක ආලෝකයක් වගේ මිනිස්සෙක්ගේ ජීවිතයට එළියක් දෙනවා. එතකොට ඒ ආලෝක ධාරාව නිසා ඒ මිනිස්සයා අමුතු විදිහේ මිනිස්සෙක් වෙනවා. අමුතු විදිහ කියන්නේ ඒ මිනිස්සයා අර අපි හොඳ මිනිස්සෙක් කියන්නේ හරිම නිවිච්ච මිනිස්සෙක්, හරි තැන්පත් මිනිස්සෙක් වගේ ලක්ෂණ ගොඩාක් අපිට එළියෙන් පේන්න ගන්නවා. මේක හරීම පුළුල් කාරණයක්. ඉතින් ඒ නිසා මෙහෙම කෙටියෙන් කියන්න බෑ. නමුත් හරිම කෙටියෙන් කියනවා නම් මේක මං හිතන්නේ කෙනෙක් හරිම ඉවසීමෙන් ජීවිතය සහ ලෝකය, සමාජය, මේ සියලුම දේවල්, මිනිස් සබඳතා, මේ සියලුම දේවල් දිහා බලාගෙන ඉඳලා කාලයක් තිස්සේ ප්‍රඥාවෙන් සුළු වශයෙන් හරි හොයාගන්න පුළුවන්, දියුණු වෙන්න පුළුවන්. يعني දියුණු කියන්නේ මනස. ඒ කියන්නේ හැසිරීම, එයාගේ වතාවත, ඒ කියන්නේ වතාවත කියන්නේ පැවැත්ම. අන්නේ පැවැත්ම ප්‍රඥාවෙන් ආලෝකවත් කරගන්න පුළුවන් බැරි නෑ මිනිස්සෙකුට. ඒකට සෑහෙන කාලයක් ගත වෙනවා. හරියම අනිත් මිනිස්සු දුවන මේ දිවිල්ල, ඒ කියන්නේ මම කියන්නේ ලෝකේ කියන්නේ බාහුල්‍යයෙන්ම ලෝකය හරි වේගවත්. කියන්නේ සමාජයත් එහෙමයි. කියන්නේ ඇවිල්ලා මේක වේගයෙන්ම වැඩ කරන කෙනා දිනනවා කියලා හිතාගෙනට ඇත්තට මේක එහෙම නෙමෙයි. කොච්චර වේගවත්ව වැඩ කරත් එක වෙලාවක මිනිස්සු හති වැටෙනවා. අන්නර මං කියපු කාරණා ටිකේ ගුණාංග ටික උපයා නොගත හොත් ඒක තමයි සත්‍ය. ඒක තමයි ඇත්ත. ඉතින් ඒ නිසා තවත් දවසක මම ඔක් ගැන කතා කරන්නම්. එක කාරණා එක්ක උතෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. මං කියන්නේ එකම කාරණයක් නෙමෙයි. ජීවිතය වගේම තමයි අර ජීවිතේට අපි මුහුණ දෙන. කියන්නේ අපේ මේ ජීවන පැවැත්මේදී අපි මුහුණ දෙන විවිධාකාර වූ දේවල්, විවිධාකාර අත්දැකීම්, සිදුවීම්, ඒවට අපේ කියන්නේ අපේ ඉමෝෂන්ස් නැත්නම් අපිට ඇති වෙන හැඟීම් ධාරාවන් මේ ඔක්කොම බලපානවනේ. වගේ විවිධ මාතෘකා ගැන කතා කරන එක හරි රසවත්. ජීවිතය කියන්නේ හරිම රස දෙයක්. මම කියන්නේ ඒක රසවත්.
ඒ හොඳ නරක හොයන්න හොයන්න එපා කියන එක නෙමෙයි. ඒ හොඳ නරක නොසොයා මේක හොඳයි මේක නරකයි මේක දුකයි මේක සතුටයි මේක ලස්සනයි මේක කැතයි එහෙම නැතුව සමස්තය අරගෙන ඒක රස විඳින්න පුළුවන් අපිට. එහෙම කරොත් අපිට අපි ජීවත් වෙන දවස් හරි ලස්සනට ගත කරන්න පුළුවන්. මම හිතන්නේ ඒක ගැන හැම කෙනෙක්ම හිතන්න ඕනේ. අපි නිවිහැනහිල දවසකට මොහොතක් කර හිතන්න ඕනේ. පොඩි වැඩ කිහිපයකට ආපු ගමන් සද්දබද්ද තියෙනවද නැහැ අපිට පරිසරය වෙච්චර ගණන් ගන්න එපා. ටෝක් විත් තාරු ක්වීන් කියන්නේ මේ වගේ ජීවිතේ ලස්සන දේවල් කතා කරන තැනක්. කතා කරන අවස්ථාවක්. එහෙනම් අපෝ දවසක හම්බෙමු.